එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යයි පිපින් හයි ඉතින් ඔයාලට කොහොමද? මම අද වීඩියෝ එකෙන් අරන් එන්නේ මට ඉන්දියානු විදිහට කන්න හිතුනහම මම ගෙදරදී මොනවද හදන්නේ කියලා. මුලින්ම බටර් චිකන් එක තමයි හදන්න යන්නේ. ඉතින් ඒකට ඕනේ මෙන්න මේ ටික. තක්කාලි, ලූණු, සුදු ලූණු, පොඩි ඉඟුරු කෑල්ලක්, තව කඳු ටිකක්. මේකට මම කොත්තමල්ලි ඇට ටිකක් එකතු කරනවා. ඊට පස්සේ බේ ලීෆ් කොළ දෙකක් වගේ දානවා. තව එනසල් දෙක තුනකුයි කරාමු නැටි දෙක තුනකුයි. මේ ටික තමයි ඉතින් ඕන කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා මේ ටික තැම්බෙන්න තියන්න. මට ඉස්සෙල්ලා ලුණු දාන්න අමතකුණා. ඒ නිසා මම දැන් ලිපේ තිබ්බට පස්සේ ඔන්න ලුණු චුට්ටකුත් දැම්මා. මේ තියෙන ටික වෙලාවක් යනකොට තැම්බෙනකොට මේ විදිහට තමයි තියෙන්නේ. ටික වෙලාවක් මේ විදිහට තැම්බුණා මැත්ති. දැන් මේ තියෙන්නේ ලිප ඕෆ් කරලා මම මේක නිවෙනකල් තමයි තියලා තියෙන්නේ. මොකද නිවුනට පස්සේ අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට ඉතින් බ්ලෙන්ඩර් කරගත්තා. මේ තියෙන්නේ නාන් රොටියකට හදන්න ඕන ඩෝ එක මං අනාගෙන පැය 2:00කට විතර පස්සේ. මේකට මම පාන් පිටි ග්‍රෑම් 350ක් ගත්තා. ඒකටම කිරි මිලිලීටර් 200ක 250ක වගේ මී කිරි එකතු කරා. ඊට පස්සේ බේකින් පවුඩර් ටිකකුයි බේකින් සෝඩා ආප සෝඩා කියලා කියන්නේ ආප සෝඩා ටිකකුයි එකතු කරා. ඊට පස්සේ පිටි ගුලිය හොඳට නීට් වෙන්න ඕන හින්දා අන්තිමේට පොල් තෙල් චුට්ටකුත් එකතු කරා. දැන් මේ තියෙන්නේ ඒ පිටි එක අනලා පැය 2:00කට විතර පස්සේ මම දැන් මේ විදිහට එකින් එක බෝල කඩලා අයින් කර ගන්නවා මට එක රොටියකට ඇති වෙන තරමට. මේ විදිහට ඉතින් එකින් එක බෝල ටික කඩලා මම මේ මගේ මැට් එක උඩින් තියා ගන්නවා. මේ තියෙන්නේ බටර් චිකන් එකට ඕන කරන චිකන් ටික. මේක මම මැරිනේට් කරගත්ත චිකන් පොඩියට කපලා ඒකට ලුණු, එතකොට කහ, සුදු ලුණු, ඊට අමතරව මම තන්දුරි චිකන් පවුඩර් එකකින් චුට්ටක් දැම්මා. මොකද මට ගරම් මසාලා නැති නිසා. තව චිකන් එක අනනකොට අපි ඒකට මී කිරි දාන්නත් ඕනි. මේ විදිහට පෑන් එකට බටර් ටිකක් දාලා ඒක ගොඩක් කර වෙන්න තියන්න එපා. බටර් එක ලාවට මෙල්ට් වෙගෙන එනකොටම චිකන් ටික අරගෙන දාන්න. මම ඉස්සෙල්ලා චිකන් ටික ඔක්කොම දාන්න තමයි ගියේ. එහෙම දාන්න හැදුවට හරි ගියේ නැහැ. ඉතින් මම එකින් එක කෑලි මේ විදිහට අරගෙන පෑන් එකේ අතුර ගන්නවා. මේ තියෙන්නේ අතුර ගත්තට පස්සේ චිකන් ටික තියෙන විදිහ. ඉතින් මේකට බටර් ටික දාලා මේ විදිහට ටිකක් වෙලා යද්දි චිකන් වල මී කිරි වල තියෙන වතුර එනවා. එතකොට අර වතුර ගොඩක් මැද්ද තියෙනවා වගේ තමයි පේන්නේ. හැබැයි ඔය ටිකක් වෙලා ඒක ගින්දරේ තියලා තියෙනකොට ඒක හරියනවා. මේ තියෙන්නේ දැන් ටික ටික බැදීගෙන එන ගමන් තමයි තියෙන්නේ. මොකද තිබ්බ වතුර ඔක්කොම වාෂ්ප වෙලා යන ගමන් තියෙන්නේ. ඉතින් මේ විදිහට ටික ටික බැදීගෙන එනකොට ඔයාට තියෙන්නේ එහා පැත්ත මෙහා පැත්ත පෙරලලා හොඳට චිකන් ටික බැදනකල් තියන්න. දැන් මේ තියෙන්නේත් කලින් තිබ්බ චිකන් එකම තමයි වතුර ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා. මම අද ගාලික් බටර් නාන් තමයි හදන්න යන්නේ. ඒ නිසා මම බටරුයි සුදු ලුණුයි මේ විදිහට පේස්ට් එකක් හදා ගන්නවා. කොත්තමල්ලි තිබ්බනම් මේකට දැම්මම රසයි. හැබැයි අද මට කොත්තමල්ලි කොළ නැහැ. මේ විදිහට කලින් තියාගත්ත පාන් පිටි බෝල එකක් අරගෙන අතින් මේ විදිහට චුට්ටක් තුනී කරලා මේකෙන් හොඳට තුනී කරගන්න ඕනි. එතකොට රොටි එක හොඳට එනවා. දෙයක් කියන්න ඕනේ මේ තියෙන මම නාන් රොටි හදන විදිය. මේක අර සම්පූර්ණයෙන්ම හරියට හරි වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මම ගෙදර හදනකොට මේ විදියට තමයි නාන් රොටි එක හදන්නේ. බටර් චිකන් එකත් ඒ වගේම තමයි. මේක ඉතින් ඔරිජිනල් රෙසිපි එකක් නෙවෙයි වෙන්න ඇති.
හරි මේ විදිහට ඔන්න රොටි එක හදාගෙන මම කලින් හදාගත්තු බටරුයි සුදුලුණුයි පේස්ට් එක මේ විදිහට ගා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියාගෙන පෑන් එකේ චුට්ටක් තියන්න ඕනේ. ඊට පස්සේ ටිකක් හර වෙනකොට වගේ අපි අනිත් පැත්ත හරවලා ගන්න තමයි තියෙන්නේ. ටික වෙලාවක් යද්දි මේ විදිහට බටර් හොඳට මෙල්ට්ුත් වෙනවා. මේ තියෙන්නේ අනිත් පැත්ත හැරෙව්වට පස්සේ. ඉතින් ඔයාලට තියෙන්නේ ඊට පස්සේ රොටි එක පෑන් එකෙන් අයින් කරගන්න. රටක ආයේ අමාපෙන් හසකෙන් යයි පිපින්නම් මේ තියෙන්නේ බටර් චිකන් එක. මේක මම ලොකු පෑන් එකක් ලිපේ තියලා ඒකට බ්ලෙන්ඩර් කරගත්ත ටික ඔක්කොම දාලා ඒකටම මිරිස් කුඩු ටිකක් දාලා තව මිරිස් කෑලි ටිකකුත් කපලා දාගත්තා අපේ රසට සෙට් වෙන්න. ඉතින් මේකටම තමයි චිකන් ටිකක් දාලා මේ විදිහට හැඳි ගන්නෙ. මේ තියෙන්නේ හදාගත්තු garlic butter naan ටික. මේ තියෙන්නේ ඉතින් හදාගත්තු බටර් චිකන් එක. මේකට ඉතින් ක්‍රීම් එතකොට කොත්තමල්ලි කොළ මේවා දාන මොනවත් මට ඒ වෙලේ තිබ්බේ නැහැ. ඉතින් මේක වුණාට මාර රසයි. දැන් ඉතින් කන්න තමයි යන්නේ. ඔයත් බටර් චිකනුයි නාන් රොටි කන්න කැමති නම් කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙනම් මං අතට ගිහලා එන්නම්. බයි බයි.